අයිබෝන් ඔබ මේ ක්‍රී සිටින්නේ සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ජනාධිපතිවරණයේ සඳහා අපමුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12න් අවසන් වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවසුවේ මේ වන විට අපේක්ෂකයන් 21 දෙනෙකු ජනාධිපතිවරණයේ සඳහා අපමුදල් තැන්පත් කර ඇති බවයි. ඊයේ දිනය තුල අපේ ජාතික පෙරමුණ වෙනුවෙන් ලාල් පෙරේරා මහතාත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කළා. එමෙන්ම උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මුස්තාෆා මහතාද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඊයේ අපමුදල් තැන්පත් කළා. පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 7 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කර ඇති බව සඳහන්. ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අපමුදල් තැන්පත් කිරීම පසුගිය 7 වෙනිදා සිදු කෙරුණා. විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අපමුදල් තැන්පත් කිරීම සිදු කෙරුණේ පසුගිය 11 වෙනිදායි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලය තුල සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. නාම යෝජනා භාර ගැනීම අවසන් වීමත් සමග මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පැෆරල් සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගත කරගෙන ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවීමට අපි සැලසුම් කරලා තියෙනවා. මේ වෙනකොටත් මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එකඟතාවයකට පැමිණලා තියෙනවා. ඒ වගේම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය Asian Network for Free and Fair Elections කියන ආයතනයත් එක්ක අපි එකඟතාවයකට අවිල්ලා තියෙනවා. උන්ගේ කණ්ඩායම් මේ ජනාධිපතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා එවන්නට එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සඳදායකින්ගේ පැත්තෙන් මම හිතන්නේ මතක් කළ යුතු කාරණයක් තියෙනවා. මේ తాවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙවරත් ඡන්දදායකින් අනිවාර්යයෙන්ම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වෙනවා ඡන්දය පාවිච්චි කිරීම සඳහා. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පිළිගනු ලබන ලේඛනයක් නොමැතිනම් අනිවාර්යයෙන්ම ඔහු හෝ අය තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මුණ ගැහිලා తాවකාලික හැඳුනුම්පතක් සකස් කරගත යුතු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ වගේම අනුරාධපුර, ගාල්ල, පුත්තලම කියන දිස්ත්‍රික්ක වලින් තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම පහර දීමේ සිද්ධීන්, ඒ වගේම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක්, පක්ෂ කාර්යාලවලට හානි කිරීම, ඒ වගේම රාජ්‍ය දීපල අයථා ලෙස පරිහරණය කිරීම සිද්ධීන් දෙකක් මේ ආදී විදිහට සිදුවීම් 11ක් වාර්තා වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමක් ඊයේ රත්මලානේදී පැවැත්වුණා. සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධූරයට පත් වූ පසුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ කෙසේදයි මෙහිදී තිස්ස අත්තනායක මහතා පැහැදිලි කළා. අනේ මේක කිව්ව වෙලාවෙ ඉඳලා ආණ්ඩුව ඇමතුරු කෑ ගහනවා. මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන කුෂිකර්ම ඇමතුමා කියලා කියනවා කොහොමද මේ සල්ලි දෙන්නේ? බිලියන 120ක් යනවලු මේ පඩි වැඩි කරන්නේ. අනිත් පැත්තෙන් රංජිත් සියබලාපිට උන්නේ කියනවා මේ වැඩි කරන ක්‍රමය කියලා දෙන්නලු. තේරෙන්නේ නැහැ මේගොල්ලෝ. කොහොමද ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ? විධායක ජනාධිපති ධූරය අහෝසි කරපුවාම එක දවසකට ලක්ෂ 191ක් ඉතුරුයි. ඇමති මණ්ඩලය 35කට අඩු කරපුවාම අර වෙන් කරන කෝටි 2700න් 175ක් සල්ලි ඉතුරුයි. ඒ ඔක්කොම පැත්තකින් තියන්නේ. අර මේ යක්කු හැම ටෙන්ඩර් එකකින්ම ගන්න 110 නැවැත්තුවාම ඉවරයිනේ. මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහන් ලාල් ප්‍රේරු මහතාද අදහස් පළ කළා. අපිට පේන තරම් අපේ ළඟට එන එකක් නැහැ. ඒ නිසා අපි ජයග්‍රහණය දැම්මම දිනලා ඉන්නේ නැතුව මැතිවරණ දවස වෙනකම්ම එදා දවසේ අපේ ඡන්ද මධ්‍යස්ථානවල ඒජන්තවරුන්ගේ ඉඳලා මේවට පිටත් කරන අය සියලු දෙනා අපේ එක්සත් ජාතික පාක්ෂික පිටත් කිරීම දක්වා අර හැඳුනුම්පත් නැති අයට తాවකාලික හැඳුනුම්පත ලබා ගැනීම දක්වා තමුන්නාන්සලා සියලු දෙනා ගමේ ක්‍රියාත්මක වෙලා අපට උදව් කරන්න කියලා මේ බල මණ්ඩලයෙන් මම ඊට ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් පෙනී සිටි සිසුන් 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී I.M. කරුණාරත්න මහතා පැවසුවේ බලපිටිය විද්‍යාලයක විභාග මධ්‍යස්ථානයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි. විභාගයට පෙනී සිටිය යුතු අපේක්ෂක සිසුන් 5 දෙනෙකු වෙනුවට මොවුන් 5 දෙනා විභාගයට පෙනී සිට ඇති බව I.M. කරුණාරත්න මහතා පැවසුවා. මොවුන් විභාගයට පෙනී සිට ඇත්තේ තමන්ගේ ඡායාරූපය සහ විභාගයට පෙනී සිටිය යුතු නියම අපේක්ෂකයන්ගේ නම් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත් ඉදිරිපත් කරමින්. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී මොවුන් පිළිබඳ අනාවරණය වී ඇති බව සඳහන්.
විපක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟවා දෙන්නේ LTT සංවිධානයට හිතවාදී පිරිස් විසින් බද්දටගත් බදු අපේක්ෂකයෙකු බව ප්‍රධාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමකට සහභාගී වෙමින්. මේ විදේශ බලවේග වලට අවශ්‍ය වෙලා තියෙන්නේ අමුතු පෙනුමක් දීලා, අමුතු හැඩයක් දීලා, සල්ලි ටිකක් දීලා, අනෙක් පහසුකම් ටික දීලා මොනවා හරි උප්පරවට්ටියක් කරලා ලොකු කණ්ඩායමක් අටවලා රෙජීම් චේන්ජ් එකකට යන්න. නායකයා මාරු කරගන්න. ඒ නායකයා මාරු කරන්න කරපු වැරද්ද මොකද්ද? ඒ නායකයා බටහිර මතයට පයින් ගහලා බටහිර මතයට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ රට ඒකීය රටක්, එක්සත් රටක්, නිදහස් රටක් වඩපත් කරලා තියෙනවා. ඒකයි වැරද්ද. ඒකයි මහින්ද රාජපක්ෂ කරපු වැරද්ද. මේ රටට නිදහස් රටක් වඩපත් කරලා තියෙනවා. නූල් තියෙන වෙන තරක, අත් තියෙන වෙන තරක, ඔලු ගෙඩි ටික තියෙන වෙන තැනක මේ ඉන්දියන් සාගරයෙන් එහා පැත්තේ ඈත. මෙන්න මේක විතරක් තමුන්නාසලා තේරුම් ගන්න. සිව්වැනි ගාලු සාහිත්‍ය උළෙල ලබන වසරේ ජනවාරි 28 වෙනිදා සිට පෙබරවාරි 1 වෙනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. මෙරට තරුණ පරපුර සාහිත්‍ය රසවින්දනය සහ නිර්මාණකරණය කෙරෙහි යොමු කරවීම ගාලු සාහිත්‍ය උළෙලේ අරමුණයි. මෙරට සහ විදේශීය ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙවර සාහිත්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රේෂන් සම්මානලාභී ශිහාන් කරුණාතිලක සහ ප්‍රමුඛ පෙළේ ළමා සාහිත්‍යකාරිනියක වන සිබිල් වෙත්තසිංහ ඒ සඳහා සහභාගී වීමට නියමිතයි. ගාලු සාහිත්‍ය උළෙලේ අධ්‍යක්ෂිකා සුනිලා ගලප්පති මහත්මිය පැවසුවේ ජාත්‍යන්තර සාහිත්‍යික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙමගින් උදාවන බවයි. මෙවර ගාලු සාහිත්‍ය උළෙල සඳහා 5000කට අධික සාහිත්‍ය ලෝලීන් පිරිසක් එක්වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙරට ග්‍රාමීය සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කළද එයින් නියමිත ප්‍රතිඵල ලැබෙනවාද යන්න සොයා බැලීමට මේ වනතුරුම නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ මහනුවර පැවති උත්සවයක් අමතමින්. කොච්චර සල්ලි වෙන් කරත් ඒවා හරියට ක්‍රියාත්මක කරන්න, කොන්ත්‍රාත් එක හරියට කරන්න, ඒ වැඩේ හරියට කරනවද නැද්ද කියලා අපිට හොයාගන්න විදියක් නැහැ. ඒ ඉතින් එක පැත්තකින් අපි විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරනකොට අර පැත්තෙන් මේවා හරියට වෙනවද නැද්ද කියන්න තාම යාන්ත්‍රණයක් අපිට නැහැ. මේක ගැන අපි අද විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඉස්සර ඇමතිතුමාගේ විමධ්‍යගතෙන් කීයක් හරි පොරි හිනවා වගේ කරනකොට ඕකෙන් භාගයක් ආවත් එකයි නැතත් එකයි ඒක එච්චර ගමන වදින්නේ නැහැ. මාළුන්ට පොරි විසි කරනවා වගේ වසමෙන් වසම විසි කරනවා. මම දන්නවා සමහර දේශපාලනඥයෝ මොකද මනාප ක්‍රමයේ නිසා රුපියල් 5000 2000 3000 හැම තැනටම අර පොරි විසි කරනවා වගේ විසි කරලා ඡන්ද ගන්න හදනවා මේ මිනිසු කරවට්ටලා. දැන් එහෙම කරන්න ඕමනාවක් නැහැ. නැවතත් අද දෙරණ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රථම එක්දින තරගයේ නිමාවීමත් සමග එම තරගය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයන්හි කතාබහක් ඇති වී තිබෙනවා. මෙලෙස මතභේදාත්මක ලෙස කතාබහට ලක් වී තිබෙන්නේ පිතිකරුවන්ට හිතකර තනතිරු සකස් කිරීම පිළිබඳවයි. ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගාවලියේදී සහ 2020 තරගාවලියේදී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ලකුණු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ අගයක පැවතුණා. එසේම ඊයේ පැවති තරගයේදීද වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 825ක්. ඊයේ තරගයේදී තරගයේ විස්තර විචාරක කටයුතු වල නිරත වූ ප්‍රවීණ විස්තර විචාරකයින්ගේද මතය වී තිබුණේ සියලුම පන්දු යවන්නන් ඉන්දියාවේදී පඹයන් බවට පත් වූ බවයි. පිතිකරුවන්ට හිතකර තනතිරු ඉදවීම පිළිබඳ කතාබහ වැඩිවත්ම අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ සභාපති හරුන් ලෝගාඩ් මහතා මේ පිළිබඳව සිය අදහස් පළ කර සිටියා. ඔහු කියා සිටියේ එක්දින තරගයකදී පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සමාන අවස්ථා ලැබෙන පරිදි තනතිරුව සකස් විය යුතු බවයි. එක් පාර්ශවයකට වැඩි වාසි ලැබෙන පරිදි තනතිරුව ඉදිවීමෙන් ක්‍රීඩා කරන එක් කණ්ඩායමකට අවාසියක් ඇතිවන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ නිසා ඉදිරියේදී තරගාවලි සඳහා තනතිලි සකස් කිරීමේදී ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් පිළිබඳව ඉදිරියේදී ඔවුන්ව දැනුවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියා.
නවසීලන්තය හා පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරඟාවලිය ඒ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ තරඟ 1-1